ඉතින් අද නිවාඩු දවසක් සෙනසුරාදා. සතියේ දවස් මම ඉස්කෝලේ පාර්ට් ටයිම් එක යොට්ටුනාම වෙනදට සෙනසුරාදා ඉරිදා කියන්නේ පොඩක් වැඩිපුර නිදාගන්න දවස්. ඒත් අද නම් පාන්දරම නැගිටලා ලෑස්ති වෙන්න උනා. මොකද අද අපේ ඉස්කෝලේ ට්‍රිප් එක යන්නයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලන ගමන් මගේ channel එකත් මුලින්ම subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ට්‍රිප් එක යන්න අවශ්‍ය බඩු කීපයකුත් ලෑස්ති කරගෙන මේ දවස්වල ටිකක් සීතල නිසා සීතලට ඔරොත්තු දෙන බූට්ස් වින්ටර් ජැකට් දාගෙන දැන් මම ඉස්කෝලේ ළඟට යන්න හදන්නේ. අපි යන ගමන් බලමු මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඉස්කෝලේ ගාවින් බස් එක 7:00ට පිටත් වෙනවා කියලා තිබුණා. 7යි කාලේ වෙනකොට හැමෝටම ඇවිල්ලා ඉන්න කියලා තිබ්බා. ඒ වගේම හැමෝම ඇවිල්ලා හිටියා. ඉතින් හැමෝම බස් එකට නැගලා දැන් අපි අපේ ගමන යන්න පිටත් වෙනවා. යන අතරමඟ පැයකට විතර පස්සේ අපිට විනාඩි 15ක වගේ පුංචි බ්‍රේක් එකක් හම්බුණා. ඒ බ්‍රේක් එකේදී හැමෝටම වොෂ්රූම් යන්න පුළුවන්, ෆොටෝ ගහන්න පුළුවන්, වීඩියෝ කරන්න පුළුවන්. ඒ ඔක්කොම කරලා දැන් අපි ආයෙමත් අපේ ගමන යන්න පිටත් වෙනවා. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මම මෙතන ඉඳන් මේ ට්‍රිප් එක ආවේ කොහෙද? ඒ වගේ මේ තැන ගැන පොඩි විස්තරයක් කරන්නම්. අපි දැන් ඉන්නේ මියජිමා දූපතට යන්න තියෙන මේන් එන්ට්‍රන්ස් ප්ලේස් එකේ. මේකට කියන්නේ මියජිමා කුචි කියලා. ඉතින් මේ ෆෙරි පෝට් එකේ ඉඳලා ෆෙරි එකෙන් තමයි මියජිමා දූපතට යන්නේ. අපි දැන් මියජිමා දූපතට යන ගමන් ඉන්නේ. ෆෙරි එකෙන් උනාට විනාඩි 10ක 15ක වගේ පොඩි කාලෙකින් අපිට දූපතට නම් යන්න පුළුවන් වුණා. ඉතින් මේ මියජිමාව කියන්නේ හිරෝෂිමා ප්‍රාන්තයේ තියෙන ලස්සනම දූපතක්. ඒ වගේම ඒක සංචාරක දූපතක් විදියටත් ප්‍රසිද්ධයි. ඉතින් මේ දූපතට ජපන් ජාතිකයන් වගේම එයාලගේ සුරතලුන්ද අප වගේ විදේශිකයන්ද සෑහෙන ප්‍රමාණයක් යනවා.
මේ ලස්සන දූපතේ ඇවිදින ගමන් බලන්න ලස්සන දේවල් කීපයක් තියෙනවා. ඉතින් වීඩියෝ පුරාම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන මුව පැටව කොටක්. කාගෙන්වත් කරදරයක් නොවී කාටවත් කරදරයක් නොකර එයාලා සෑහෙන නිදහසකින් ඉන්නව තමයි මම දැක්කේ. ඒ වගේම තමයි සීසන් වල ඒ කියන්නේ ජපානයේ ඍතු මාරු වෙනකොට ලස්සන නේචර් විව් එකක් පවා මේ දූපතේ ඇති කියලා මං හිතනවා. ටුවරිස්ට් ලෝකේ ප්‍රසිද්ධම නම මීජුමා වුණාට මෙතන ඉත්සුකුෂිම කියලා ජපානයේ හඳුන්වනවා. මේ දූපතේ විශේෂම දේ තමයි ඉත්සුකුෂිම ශ්‍රයින් එක. ඒ කියන්නේ මුහුද මැද තියෙන තොරී ගේට් එක. තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ තොරී ගේට් එක ළඟට අපි එනකොට නම් මිනිස්සු ගිය පොඩි බෝට්ටුවක. ඒත් වෙනදට වතුර හුඟක් අඩු වෙනවලු. එතකොට නම් තොරී ගේට් එක ළඟටම මිනිස්සු පායින් යනවලු. හැබැයි හයි ටයිඩ් එකකදී ඒ කියන්නේ වතුර වැඩි වුණාම තමයි තොරී ගේට් එක ලස්සනටම පේන්නේ. මේ බව්යාලෝ සෙට් එකත් අපි එක්කම ෆේරි එකේ ආපු අය. එයාලත් එයාලගේ අයිතිකාරයෝ එක්ක විහාරයට ඇවිල්ලා වගේ. මොන වුණත් ඒ බව්යාලෝ ටික හරිම ලස්සනයි. ඒ වගේම හරි පිළිවෙලයි. එයාලගේ නේම් එකත් ටැග් එකක ගහලා බෙල්ල එල්ලගෙන තමයි ඉන්නේ. හැබැයි දූපත පුරාම එයාලගේ සද්දෙන් නම් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. ඒ වගේම මේ දූපතේ නම කිව්ව ගමන් තොරී ගේට් එකට හා සමානව විශේෂත්වයක් තියෙන දෙයක් තමයි මියජිමාවල ශින්තු විහාරය. මේ පරණ බුද්ධ විහාරය හරිම ලස්සනයි. ආසේ හිතුන නිසා මුළු විහාරය ඇතුළෙම ඇවිදින්න මට පුළුවන් වුණා. තොරී ගේට් එක හැමතැනකීම පේන නිසා ෆොටෝ ලොකේෂන් නම් ගොඩක් තිබුණා. ඒ හැම ලොකේෂන් එකක්ම ෆුල්ෆිල් කරන්න අපි ඉස්කෝලේ යාළුවන්ට සෑහෙන්න හැකියාවක් තිබුණා. බලන තැන යාළුවෝ ෆොටෝ ගන්න ගමන්. හැබැයි ඒකත් මරු ඉතින්.
විහාරය පුරාම ඇවිදින්න වගේම ඕන තරම් සාප්පුල්ට ගිහිල්ලා තමන් ආස දේවල් කන්න, රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා තමන් කැමති දේවල් කන්න බොන්න අපිට ගුරුවරුන්ගේ නිදහස තිබුණා. මට පළවෙනි පාරට අගේ මොමිචි කන්නත් අවස්ථාවක් ආවා. ඇත්තටම ඒක හරිම රහයි. මට කියන්න අමතකුණානේ. මුළු වීඩියෝ පුරාම ඔයාලා මෙයාව දකින්න ඇතිනේ. මේ ට්‍රිප් එක පටන් ගත්ත තැන ඉඳන්ම අවසානයේ වෙනකම්මත් එයා මාත් එක්ක හිටියා. හැබැයි කලින් වීඩියෝ එකේදීත් මම මෙයාව පෙන්නුවා. මේ මගේ චීන යාළුවා. එයාගේ නම කං. කංගෙන් මේ වීඩියෝ එකට හොඳ සපෝට් එකක් වගේම සම්පූර්ණ වීඩියෝ එකටම කමර්ෂල් බ්‍රේක් ගොඩකුත් හම්බුණා.
2:00ක් විතර මේ පුංචි දූපත වටේම අපි ඇවිත්තා. අපිට ආයෙත් හරියටම 12ට එන්න කියලා තිබ්බා එකම තැනකට. ඉතින් ඒ කියපු වෙලාවටම හැමෝම ඇවිත් තිබ්බ නිසා අපි 12ට ආයෙත් මේජිමාවිලින් එන්න පිටත් වුණා. අපි ආයෙත් මේ ෆෙරි එකට නගින්න යන ගමන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේජිමා කුච්චියකට ඇවිත් තමයි එතනින් බස් එකට නගින්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මුළු වීඩියෝ එක පුරාම මේජිමා දූපත වටේ මාත් එක්ක ඇවිදින්න ගිය ඔයාලට බොහොම ස්තුතියි. මේජිමා ඇවිත්තා වගේම ඉක්මනින් හිරෝෂිමාගේ දවසක ඇවිදින්න යන්න. එහෙනම් මම අදට යනවා. පුළුවන් නම් ලයික් කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න.